ගොඩක් සාදරෙන් පිළිගන්නවා කිඩක්සේකේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ ඔයාගේ මූණ භාවිතා කරලා කොහොමද අපි AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මේ වැඩේට අපිට AI තාක්ෂණය භාවිතා කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එකට කරන පොඩි support එකක් විදියට channel එක subscribe කරලා like කරලා ඊට අපිට තියෙන bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න වගේ මං ඉන්ටර්නෙට් යන Chrome browser app එක open කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ open කරලා ඔයගොල්ලෝ search කරන්න Wix කියලා. ඉතින් Wix AI කියන මම site එකේ මම link එක පල්ලා description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක උඩ click කරලා ඔයගොල්ලන්ට කෙලින්ම මේ site එකට එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් මෙන්න මෙතන sign in button එක දීලා ඔයගොල්ලෝ sign in වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න මෙන්න මෙතන enter tool කියලා icon එකක් තියෙනවා. අන්න ඒකට ඔයගොල්ලෝ එකපාරක් touch කරගන්න. ඒකුට ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතන add images කියලා එක උඩ ක්ලික් කරන්න ඕනි. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් image එකක් වගේ icon එකක් තියෙනවා. අන්න ඒකට ටච් කරලා upload image ගිහිල්ලා මෙන්න මෙතන ඔයගොල්ලන් කැමති image එකක් add කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන analyzing image කියලා තියෙනවා. ඩක් වෙලා ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේක analyze වෙලා මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් හරි ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන මෙන්න මෙතන කතිර icon උඩ ක්ලික් කරලා මේක කට් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න describe your idea කියන එකට මම මෙන්න වගේ prompt එකක් දීලා තිනවා. ඉතින් මේ generate කියලා තියෙන්නේ මේක මම YouTube studio එකක ඉන්නා වගේ කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ icon උඩ ක්ලික් කරලා මේක send කරගන්න. හරි ඉතින් මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න අපේ image එක දැන් තමයි generate වෙලා තියෙන්නේ. ඔයාලට කැමති image එකක් උඩ touch කරලා ඔයගොල්ලන් download කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතන download කරලා ඔයාලා මෙන්න මේ generation එකට ගැලපෙන image එකක් download කරගන්න. හරි ඊට පස්සේ මම කියන්නේ මේක අපි පුද්ගලයා කතා කරන විදිහට වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් දෙකක් Grok එහෙම නැත්නම් VO3 කියලා. ඉතින් මම මෙන්න මේකට පාවිච්චි කරන VO3. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ අලුත් ටැබ් එකක් open කරලා flow කියලා මෙන්න මේ වගේ search කරගන්න. ඊට පස්සේ මම මෙන්න වගේ flow කියලා search කරලා මෙන්න මේ උඩින් මෙන්න site එකට යනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න මෙන්න මේ site එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා create with flow කියලා තියෙනවා. අන්න ඒකට ඔයගොල්ලෝ එකපාරට touch කරගන්න. touch කරලා ඔයගොල්ලන් Gmail එක දීලා password එක දීලා ඔයගොල්ලෝ මේකට sign in වෙලා මෙන්න මෙතන message එකක් ආව guest star දීලා මෙන්න මෙතන new project කියලා උඩ එක touch කරගන්න. හරි ඉතින් මම මෙන්න මේවා ඉස්සෙල්ලාම කලින් මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ text to video කියන එකට උඩ touch කරලා මෙන්න මෙතන frame to video කියන එක උඩ click කරන්න ඕනි. එයාගේ තමයි අපේ මෙන්න මෙයාගේ size එක සොරන්න ඕනි portrait ද landscape ද කියලා. එයාගේ තමයි මෙන්න මෙතන VO 3.1 fast කියන එක ඔයගොල්ලෝ උඩ click කරලා මෙන්න මේ වගේ අපි image එකක් add කරගන්න ඕනි. ඉතින් මම මෙන්න මෙයාගේ plus icon එක උඩ click කරලා මෙන්න මෙතන upload කියලා ගිහලා මෙතන agree කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් gallery තමයි යන්නේ මෙන්න මෙයාගේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ image එක මෙන්න මෙතන add වෙනවා. හරි ඉතින් මෙන්න මේක ඔයගොල්ලන්ට මෙතන landscape කියලා උඩ ඒක ක්ලික් කරලා මෙන්න මෙතන copy and save කියලා දුන්නා ගමන් මෙන්න මෙයාගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ image එක මෙන්න මේ වගේ ඇඩ් වෙනවා. හරි ඉතින් යාළුවනේ මෙන්න මෙයාගේ image එක ඇඩ් වෙනවා. හරි ඉතින් මම මෙන්න මෙයාගේ prompt එක හදාගෙන තියාගත්තා. ඉතින් මේ prompt එකේ කියන්නේ සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට කියලා අන්න ඒ වගේ මේ පුද්ගලයා කියන විදියට හදලා දෙන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ prompt එක මම කලින් Gemini AI එකට කියලා හදාගත්තා. ඉතින් මම මේ prompt එක පළල description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ මෙන්න මෙතන icon එක click කරලා ඔයගොල්ලෝ මෙන්න කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටිකක් වෙලා ඇතුළත අපේ image එක video එක generate වෙනවා. හරි ඉතින් මෙන්න මෙයාගේ ඔයගොල්ලන්ට බලා කරලා මෙන්න මෙතන download කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ දෙකක් generate වෙනවා. ඉතින් කැමති එකක් ඔයගොල්ලෝ download කරගන්න. හරි ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මෙතන play කරලා වුණා බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා පල්ලෙහා comment section එකේ දාන්න. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.